Malbo Tech Talk. Welcome everyone. ඉතින් අද දිනේදීත් අපි සම්බන්ධ වෙලා තියෙන්නේ Malbo Tech Talk program එකේ තවත් episode එකක් එක්ක. ඉතින් මේ episode එක පොඩ්ඩක් විශේෂත්වයක් දරනවා කලින් episode වලට වඩා. ඒකට හේතු වෙන්නේ අපි වෙනදට තිබ්බ episode වලදී කතා කරේ technical products සහ ඒවල applications සහ ඒ දේවල් ඔයාලට කොහොමද solution ඔයාලගේ day to day operations වලට use වෙන්නේ කියලා. ඉතින් ඒ operations ගැන අපි කතා කරා වගේම අපි අද දිනේදී සූදානම් වෙන්නේ Malbo එකෙන් අපි international manufacturer කෙනෙක්ගෙන් product එකක් import කරලා ඒ import කරපු product එක ඔයාලගේ අතට ලැබෙනකන් ඔයාලගේ අතට timely deliver වෙනකන් අපේ behind the scene operation එක ගැන. ඉතින් ඒ operation එක ගැන ඒ operation එකේ more than 20 years experience එකක් තියෙන දුමින්ද රත්නායකත් එක්ක තමයි මම අද එකතු වෙලා ඉන්නේ. ඉතින් දුමින්ද රත්නායක ගැන පොඩ්ඩක් කතා කරොත් එයා අපේ company එකේ senior accountant import and banking. අපි දුමින්දගේ experience එක 20 years වගේම education background එක පොඩ්ඩක් කතා කරොත් දුමින්දට Canny University එකේ degree holder කෙනෙක්. ඒ වගේම international relations postgraduate diploma holder කෙනෙක්. ඒ වගේම තමයි MBA in logistics management Sir John Kotalawala University. Sri Lanka Chartered Institute of Logistics and Transport chartered member කෙනෙක්. ඒ වගේම custom house agent examination එකට face කරපු කෙනෙක්. ඉතින් අද අපි දුමින්දත් එක්ක කතා කරන්න යන්නේ Malbo එකේ Malbo operation එක කොහොමද වෙන්නේ, behind scene කොහොමද වෙන්නේ සහ අපි challenges වලට කොහොමද මුහුණ දෙන්නේ කියලා. ඉතින් දුමින්ද අපේ මේ discussion එක කතා කරන්න. අපි මුලින්ම කතා කරොත් අපි international supplier කෙනෙක් කොහොමද අපි reliable supplier කෙනෙක්ව තෝරගන්නේ? අපේ customers වලට product එකක් දෙනවා නම් අපි ඒ product එකට ඒ product එකේ warranty period එක විතරක් නෙමෙයි after warranty period එක වුණත් අපි යාලට දෙන්න ඕනි service එක. එහෙම දෙනවා නම් අපි trusted reliable supplier කෙනෙක් අපිට select කරලා තියෙන්න ඕනේ. එහෙම කරනවා නම් අපි ඒ තැන ඉඳන් අපි කතා කරොත් කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ? හොඳයි රුවිනි. හොඳ ප්‍රශ්නයක් අහන්නේ. ඇත්තටම international supplier කෙනෙක් reliable supplier කෙනෙක් තෝරගන්නවා කියන එක ඉතාමත්ම අපහසු කාර්යයක්. මම හිතන්නේ Malbo trading ආයතනය අවුරුදු 37ක් පරණ ආයතනයක්. ඉතින් අපි ඔපරේෂන් එකත් එක්ක අපිට හොඳ network එකක් තියෙන internationally. එතකොට මේ අපේ division 5ක් තියෙන ආයතනේ ඒ division වලින් තමයි අපේ තියෙන sales පැත්ත බලන්නේ. එතකොට මේ ඔපරේෂන් එකේ එක ඩිවිෂන්ස් වල ඉන්න මැනේජර්ස් ලට තියෙන different type of products. එතකොට ඒ products වලට අදාළව international recognized manufacturers ලා ඉන්නවා. අපි මෙහෙම කිව්වොත් දැන්ට අපි Malbo එකේ මේ අවුරුදු 37 පුරාවටම අපි කොච්චර manufacturers ලාත් එක්ක ගනුදෙනු කරලා තියෙනවද? සහ අපි ගනුදෙනු උදාහරණයක් විදිහට කිව්වොත් රුවිනි සාමාන්‍යයෙන් දැනට අපි මේ continuously අපි දැනට වාර්ෂිකව සාමාන්‍යයෙන් සප්ලයර්ස්ලා 150කට වැඩි ප්‍රමාණයක් එක වාර්ෂිකව අපි ගනුදෙනු කරනවා. අපි ඇත්තටම මහා පරිමාණයේ සැපයුම් කරුවෙක් ලංකාවේ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන සහ අපි වෙතෙන walk-in customers ලාට. එතකොට reliable supplier කෙනෙක් තෝරගන්නවා කියන එක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. එතකොට මේ back end එකේ process එක හරීම critical operation එකක් තමයි වෙන්නේ. මොකද අපි බලන්න ඕනේ manufacturer ඇත්තටම real manufacturerද? එයාට ඒ capacity එක තියෙනවද? එයාට after sales එකෙන් පස්සේ එයාට අපේ required කරන service එක දෙන්න පුළුවන්. එයාට capacity එක තියෙනවද? accessory තියෙනවද? එයාට technical team එකක් ඉන්නවද? අපි ওই හැම parameter එකක්ම බලනවා. ඒ වගේම තමයි international trade වලදී එයා exporter කෙනෙක් විදිහට ඒ රටේ ලියාපදිංචි වෙලා තියෙන එයාට export කරන්න පුළුවන්ද? ඒ ඔය කියන parameters අපි බලලා තමයි supplier කෙනෙක් අපි තෝරගන්නේ. එතකොට ඔන්න ඔය කියන මූලික නිර්ණායක වලින් පස්සේ තමයි අපේ import අපිට එයාව import කෙනෙක් විදිහට තෝරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ගොඩක් වෙලාවට first time නම් අපි manufacturer තෝරගන්න අපිට ඉන්න හොඳ world wide අපේ network එකක්. ඒ network එක through අපි එයාලගේ reference එකක් ගන්නවා. මේ ඇත්තට මෙයා real manufacturer. එතකොට මෙයාගේ capacity කොහොමද? එතකොට සාමාන්‍ය හිතන්නකො දැන් අපි චීනය වගේ රටක් ගත්තොත් ඒ භූමි ක්ෂමතාවයත් එක්ක විශාල රටක්. එතකොට ඒ වගේ රටක ප්‍රාන්ත ගොඩක් තියෙනවා. එතකොට අපිට මැනුෆැක්චරර්ලා එකම සිටි එකේ ගොඩක් ඉන්නවා. ඉතින් අපි එතකොට කරන්න අපේ ස්ට්‍රෝං අපේ එක්ක කාලයක් තිස්සේ සමහර සප්ලයර්ස්ලා අපිත් එක්ක අවුරුදු
25 30 වැඩ කරන අය ඉන්නවා. එතකොට අපි යාළඟින් ගන්නවා රෙෆරන්ස් එකක් මේ අලුත් කෙනා ඇත්තටම රියල් මැනුෆැක්චරර්ද. එයාට මේ කැපැසිටි එක තියනවාද? අපිත් එක්ක වැඩ කරන්න පුළුවන් ධාරිතාව තියෙන. මොකද අපේ එක්සිස්ටිං මැනුෆැක්චරර්ස්ලා දන්නවා අපේ වර්ක් ෆ්ලෝ එක කොහොමද, අපේ රික්වයර්මන්ට් කොහොමද අපි කේටර් කරන්න ශ්‍රී ලංකාවට. එතකොට මේ කියන නිර්ණායකත් එක්ක මේ කෙනාට වැඩ කරන්න පුළුවන්ද කියලා අපිට ප්‍රී ඇසස්මන්ට් එකක් අපේ එක්සිස්ටිං සප්ලයර්ස් වලින් ගන්න පුළුවන්. රෙෆරන්ස් එක හරිම වැදගත්. අනිත් හැම දෙයකටම වඩා මේ ඔපරේෂන් එක ඉස්සරහට ගෙනියන්න. එතකොට රුවිනි මේ ලොජිස්ටික් ප්‍රොසෙස් එක ගත්තාම අපිට මැනුෆැක්චරර් කෙනෙක් තෝරගත්තාම දැන් අපිට ලැබෙන ඕඩර්ස් තියෙනවනේ. එතකොට අපිට එන ඕඩර් එක අපි ඉවැලුවේට් කරලා අපි සප්ලයර්ට දෙනවා. එතකොට වෙළඳාමෙදි තියෙනවා ඉන්කොටර්ම්ස් කියලා. එතකොට ඉන්කොටර්ම්ස් වල විදිහට අපි බලන්න ඕනේ සප්ලයර්ට මුලින් සල්ලි ගෙවනවද, ණයවර ලිපි එහෙම LC වලින් සල්ලි ගෙවනවද, එයා අපිත් එක්ක ඇග්‍රී වෙන ටර්ම් එකට අනුව තමයි අපි එයාට අවශ්‍ය මුදල් නිෂ්කාශනය කරන්නේ. ඊට පස්සේ අපි බලනවා ඒගේ ප්‍රොඩක්ෂන් ෆ්ලෝ එක කොච්චර කාලයක් යනවද. ඒ ලීඩ් ටයිම් එක බලනවා. ඒකට මැනුෆැක්චර් කරන්න කොච්චර කාලයක් යනවද. එතකොට අපි මේ පැත්තෙන් ආපහු අපේ සේල්ස් ටීම් වලට දැනුම් දෙනවා මෙන්න මේ කාලේ යනවා ඒක කස්ටමර්ට දැනුම් දෙන්න කියලා. සාමාන්‍යයෙන් අපිත් එක්ක ඉන්ටර්නල් සේල්ස් ඩිපාර්ට්මන්ට් අපිත් එක්ක ඉන්ටර්කනෙක්ටඩ්. එයාලා නිරන්තරයෙන් අපිත් එක්ක යාවත් කාලීන වෙනවා කොහොමද කොච්චර කාලයක් යනවද කියලා. ඒ කියන්නේ අපේ අවසන් ගණදෙනු කරුවා අතර මේ භාණ්ඩය අතරපත් වෙන්න. එතකොට ඒ වගේම තමයි ලොජිස්ටික්ස් වල මේ තියෙන ඔපරේෂන් එකත් එක්ක ඒ නිෂ්පාදනය කරන භාණ්ඩ ගේන්න ඕන වෙනම ප්‍රමිතීන් තියෙනවා. ඒ කියන්නේ ඉන්ටර්නැෂනලි රෙකග්නයිස් වෙච්ච ලොජිස්ටික් ඔපරේෂන් එකක් තියෙනවා. හැම භාණ්ඩයක්ම අපිට එයා කාගෝ ගේන්න බෑ. හැම භාණ්ඩයක්ම සී කාගෝ ගේන්න බෑ. එතකොට ඒකට වෙන් වෙච්ච ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ ප්‍රොසෙස් එකට අනුව තමයි අපිට ඒක තීරණය කරන්න ඕනේ අවස්ථාව. ඒක ඩේන්ජරස් කාගෝ වෙන්න පුළුවන්, අපිට ඒක නැත්නම් පෙරිෂබල් වෙන්න පුළුවන් සමහරලාට. ඒ කියන්නේ අපිට ගේන එක ඉක්මනට සමහර ලිපිඩ් තියෙනවා, සමහර ඉක්මනට ඕන ඒවා ඒක ලැබ් වලට එහෙම අපිට ඒවා සී කාගෝ ගේන්න බෑ. අපිට ඉක්මනට ගෙනත් දෙන්න ඕනේ. හැබැයි සමහරට ඒවා ඩේන්ජරස් කාගෝ. එතකොට අපි අදාළ රෙගියුලටරි ඔතොරිටි වලින් අප්‍රූවල් අරගෙන තමයි ගේන්න ඕන. ඉතින් ওই ප්‍රොසෙස් එක ටිකක් ඒ කියන්නේ දැන් අපි කස්ටමර් කෙනෙක් දැක්කට අපිට මෙතනින් ඕඩර් එකක් අපිට හම්බුණා කියලා සමහරවල්ලාට කස්ටමර් නොදන්නවා වුණාට අපි ලංකාවේ තියෙන ප්‍රමිති ආයතන වලින් නැත්නම් ඉහළම ආයතන වලින් අප්‍රූවල් පවා ගන්න වෙනවා මේ ප්‍රොඩක්ට් එක ගෙන්න ගන්න. සමහර නිෂ්පාදන තියෙනවා අපිට ලංකාවට ගේනකොට අපිට ගේන කලින් TRC අප්‍රූවල් එක ගන්න. TRC අප්‍රූවල්, SLSI අප්‍රූවල්, ඒ වගේ ඒ අදාළ නියාමන ආයතන වලින් පෙර අනුමැතියක් ලබා ගන්න ඕනේ. ඒතකොට ඇත්තටම දැන් ඔය TRC අප්‍රූවල් එක නැත්නම් SLSI අප්‍රූවල් ඔය වගේ අප්‍රූවල් ගන්න එක ලේසියද නැත්නම් ඒක කොහොමද? ඒක කියන්නේ ඕනම දෙයක් අමාරුයි තමයි අප්‍රූවල් එකක් ගන්න එක. එහෙමයි. දැන් අපි ආයතනයේට ලංකාවේ තියෙන යම්සි පිළිගැනීමක්. ඒකට මාල්බෝ ට්‍රේඩින් කිව්වහම ඒ ආයතන වලින් දන්නවා මේ ආයතනය ගේන්නේ ලංකාවේ එක්ක ගවර්න්මන්ට් සෙක්ටර් එක හෝ ප්‍රයිවට් සෙක්ටර් හෝ අවශ්‍ය වෙන භාණ්ඩ තමයි ගේන්නේ. එතකොට ඒ අපේ ඔපරේෂන් එක දන්නවා. අවුරුදු 37ක් කිව්වහම අදියේ පටන් ගත්ත ආයතනයක් නෙවෙයි. එතකොට එයාලා අපේ කැපැසිටි එක දන්නවා. එතකොට සාමාන්‍යයෙන් අපි ඇප්ලිකේෂන් එක දාපුවාම අපිට ඉක්මනින් ඒ ආයතනයෙන් අපිට උදව්ව ලැබෙනවා ඒ සර්ටිෆිකේෂන්ස් ටික ගන්න. ඒ කියන්නේ අපි සර්ටිෆිකේෂන් ලබා ගන්න ඕනේ. ලබා ගන්න අවශ්‍ය තැන්වලදී අපි ලබා ගන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම අවශ්‍යයි රේගු නිෂ්කාශනයට. එතකොට ඒ අදාළ ආයතනයෙන් අපිට අවශ්‍ය සහතික ලැබුණොත් තමයි අපිට රේගු නිෂ්කාශනය කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ භාණ්ඩත් එක්ක තියෙනවා බැඳිච්ච ටෙක්නිකල් පැරාමීටර්ස්. එතකොට අපිට අපේ ඉන්හවුස් ඉන්ජිනියරින් ටීම් එකක් ඉන්නවා. සමහර වෙලාවට අපිට මේ අපේ ඉන්ජිනියර්ස්ලා යවන්න වෙනවා ඕවර්සීස්. එතකොට ප්‍රී ෂිප්මන්ට් ඉන්ස්පෙක්ෂන් කියලා තියෙනවා. එතකොට සමහරලාට කස්ටමර් දන්නේ නැති වුණාට කස්ටමර්ට අවශ්‍ය වෙන භාණ්ඩය සමහරට ප්‍රී ෂිප්මන්ට් ඉන්ස්පෙක්ට් කරලා තමයි අපේ ඉන්ජිනියර්ස්ලා සමහරට මැනුෆැක්චරර් ඉන්ජිනියර්ස්ලා සර්ටිෆයි කරුවට අපි ආපහු ඒවැ නිර්වදිතතාවය බලන්න අපේ ටීම් එකක් ගිහින් බලනවා මේව ඇත්තටම අපිට අවශ්‍ය කරන ස්පෙસિෆිකේෂන් වලද හදලා තියෙන්නේ. මේ පැරාමීටර්ස් හරිද? ගවර්න්මන්ට් ඕඩර් එකක් නම් ඒ ගවර්න්මන්ට් එකේ තියෙන පැරාමීටර්ස් එක 100% ටැලි වෙනවද කියලා බලලා අපි ඉන්ඩිවිජුවල් ඉන්ස්පෙක්ට් කරලා අපේ ටීම් එක කන්ෆර්ම් කරුවාට පස්සේ තමයි අපි නැවගත කිරීම කරන්නේ. ඒක මොකද අපිට අවශ්‍ය වෙන්නේ ලාභයට වඩා ඒ කස්ටමර්, ඒ කියන්නේ
කස්ටමර් තමයි වැදගත් වෙන්නේ. එතකොට අපි බලන්නේ නැහැ මේ යන කොස්ට් එක කොහොමද ඒ කියන්නේ මෙහෙමයි. අපේ භාණ්ඩ මිලයි. ඔව්. අපේ භාණ්ඩ මිලයි. මොකද භාණ්ඩේ විකුණීම විතරක් නෙවෙයි අපේ ආයතනින් කරන්නේ. අපි භාණ්ඩයත් එක්ක ලොකු සර්විස් එකක් දෙනවා. අපිට වෙනම ටෙක්නිකල් ටීම් එකක් ඉන්නවා, කැලිබ්‍රේෂන් කරන්න ඉන් හවුස් ටීම් එකක් ඉන්නවා. කස්ටමර්ට අවශ්‍ය නම් කැලිබ්‍රේෂන් අපිට ඕවර්සීස් යවන්න ඕනේ. එතකොට මේ භාණ්ඩේ විකිණීමෙන් ගනුදෙනුකරුවා සහ ආයතනය අතර තියෙන බැඳීම අවසන් වෙන්නේ නැහැ. එතකොට අපි හැම වෙලෙම නිරන්තරයෙන් අපි යෝන අලුත්න තාක්ෂණයත් එක්ක අපි අපේ ගනුදෙනුකරුවව දැනුවත් කරනවා. දේශන සම්මන්ත්‍රණ පුහුණු වැඩසටහන් දේශීය විදේශීය පවත්වනවා. එතකොට අපි තෝරගත්ත කණ්ඩායම් දේශීය පුහුණු කරන්න ඕන දේශීය පුහුණු කරනවා. විදේශීය පුහුණුව අවශ්‍ය නම් විදේශීය පුහුණුවට යනවා. එතකොට අපේ සම්බන්ධායකයෝ අපේ ඉන්ජිනියර්ස්ලා අපිට ලංකාවේ ට්‍රේනින් අවශ්‍ය නම් ලංකාවේ ට්‍රේනින් දෙනවා. ඕවර්සීස් යවන්න ඕන නම් ඕවර්සීස් ට්‍රේනින් දෙනවා මේ ලැබ් වල. එතකොට මේ භාණ්ඩයත් එක්ක බැඳිච්ච ලොකු කතන්දරයක් පිටිපස්සේ තියෙනවා කස්ටමර් දන්නේ නැති. එතකොට ඔන්න ඔය කියන දේවල් එක්ක තමයි භාණ්ඩයේ මිල තීරණය වෙන්නේ. සමහර වෙලාවට අපි භාණ්ඩයේ මිල තීරණය කරලා ඉවරයි. නමුත් අපි කස්ටමර්ගේ සැටිස්ෆැක්ෂන් එක කස්ටමර්ගේ රික්වයර්මන්ට් සමහර වෙලාවට තියෙනවා කියන්නේ මට එන චැලෙන්ජස් මම මේ කතා කරන්නේ අපිට මේ දැන් අපි ගත්තොත් එහෙම රාජ්‍යීය ආයතනයක් ගත්තොත් ඒකට අදාළව තියෙනවා අපිට මේ ලීඩ් ටයිම් ඔෆ් ඩෙලිවරි එක. ඒ කාල සීමාව ඇතුළත අපි දෙන්න ඕනේ. හැබැයි මැනුෆැක්චරර්ට සමහරට රෝ මැටීරියල් දැන් මේ මෑත කාලීනව පෙට්‍රෝලියම් බයි ප්‍රොඩක්ට්ස් වල ප්‍රශ්නයක් තියෙනවා යුද්ධින් හින්දා. එතකොට සමහරලාට සමහර ප්‍රොඩක්ට් ඒ කියන්නේ බාහන නිෂ්පාදනය කරන රෝ මැටීරියල්ස් වල ප්‍රශ්න තියෙනවා. හැබැයි අපිට එහෙම රිලීෆ් එකක් හම්බෙන්නේ නැහැ ගවර්න්මන්ට් ඕඩර්ස් වලදී. මෙන්න මේ කාල සීමාවට කලින් ගෙනාවේ නැත්නම් මෙහෙම රිලීෆ් එකක් ලැබෙනවා කියලා. එතකොට සමහරලාට මැනුෆැක්චරර්ගේ මැනුෆැක්චරින් ඉවර වෙන දවස් ඉඳලා සමහරලාට ඩිලිවරි එකට දෙන්න සතියයි දෙකයි. එතකොට අපි ලාභ පාඩු බල ඉන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම ඒකට ගෙන්නන්න පුළුවන් මිනිමම් පීරියඩ් එකකින් ඒක සී කාගෝ හෝ එයා කාගෝ හෝ ඒක වියදම කොයිතරම් ප්‍රමාණයක්ද කියන එක නෙමෙයි බලන්නේ. ඔව් මොකද අපිට උමනා වෙන්නේ ගවර්න්මන්ට් හෝ ප්‍රයිවට් උනත් ඒගොල්ලන්ට ඉක්විප්මන්ට් අතට ලැබිලා එයාලගේ ප්‍රොසෙස් එක එතනින් එහාට ඉක්මනට පටන් අරගෙන ඔව් එයාලගේ ඔඩිට් තියෙන්න පුළුවන් නැත්නම් එයාලගේ මැනුෆැක්චරින් ප්ලාන්ට් එකක් පටන් ගන්න පුළුවන් මොනවා හරි ව්‍යාපෘතියක් වෙන්න පුළුවන් රජී නම් එතකොට අපි බලබලා හිටියොත් මෙන්න මේ අඩුම පිරිවැයකින් යන විදිහට අපිට පස්සට යන්න තමයි තියාගන්න කියලා අපි එහෙම කරන්නේ නැහැ. ඒත් අපි හැම වෙලෙම බලන්නේ ප්‍රොෆිට් එකට වඩා end user satisfy කරන්න තමයි බලන්නේ අපි. අපේ ආයතන දැක්ම ඒකයි. සමහර වෙලාවට අපි දැන් ගේන භාණ්ඩ තියෙනවානේ. ගේන භාණ්ඩ සමහර වෙලාවට අපි සාමාන්‍යයෙන් අපි ස්ටොක්ස් වලට ගන්නකොට අපේ ඉංජිනේරින් ටීම් එක චෙක් කරනවා. ඊට අමතරව අපෙන් එළියට එන භාණ්ඩේ අනිවාර්යයෙන්ම අපේ ඉංජිනේර්ස්ලා චෙක් කරනවා. ටෙස්ටිං කරලා තමයි අපි කස්ටමර්ට බාර දෙන්නේ. ඒ කියන්නේ ඒ අවස්ථාවේදීත් බැරි වෙලා හරි මොනවා හරි ඩිෆෝල්ට් එකක් තියෙනවා අපි කස්ටමර්ට භාණ්ඩය දෙන්නේ නැහැ. ඒක අපි තියාගෙන ඒ වෙනුවට අපි ළඟ ස්ටොක්ස් තියෙනවා. එතකොට අපි වෙන භාණ්ඩයක් තමයි කස්ටමර්ට නිකුත් කරන්නේ. අපි කවදාවත් මේ කැඩිච්ච භාණ්ඩයක් එහෙම නැත්නම් ඒ ප්‍රමිතියෙන් තොර භාණ්ඩයක් අපේ එන්ඩ් යූසර්ට යවන්නේ නැහැ අපි. ඒක තමයි ආයතනයේ පොලිසිය එක අනිවාර්යයෙන්ම කස්ටමර්ව සැටිස්ෆයි වෙන්න ඕනේ. මොකද කස්ටමර්ව අඩුම වියදමකින් එයාව අඩුම කාලයකින් එයාට අවශ්‍ය කරන භාණ්ඩ ටික එයා වෙත ලබා දෙන එක තමයි අපේ වගකීම. එතකොට අපේ ඉන්ජිනියරින් ටීම් එක හැම වෙලේම සමහරවිට කස්ටමර් ටෙක්නිකල් සපෝට් එකක් ඕන කියනවා. සමහරට එයාගේ ඉන්න ටෙක්නිකල් එක්ස්පර්ටයිස්ලටත් වඩා අපේ ටෙක්නිකල් එක්ස්පර්ටයිස්ලා මේ භාණ්ඩ ගැන හොඳට දන්නවා. එතකොට එයා ඉන්ස්ටොලේෂන් වලදී ඩෙමොන්ස්ට්‍රේෂන් ඒවා අපි ඔක්කොම ෆ්‍රී කරලා දෙනවා. මොකද ඒකට හේතුව වෙන්නේ මම හිතන්නේ අපේ අලුත්ම ටෙක්නොලොජි එක. ලංකාවේ පළවෙනි වතාවට ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ග්ලෝබල් ටෙක්නොලොජි එක ලංකාවට ඉන්ට්‍රොඩියුස් කරන එක. මොකද එතකොට ගොඩක් කම්පැනිස් වල ඉන්ජිනියර්ස්ලා සමහරකට ඒ ටෙක්නොලොජි එක ෆස්ට් ටයිම් වෙන්න පුළුවන් එක්ස්පීරියන්ස් කරන්න. ඒක හින්දා මම හිතන්නේ මේ රුවිනි ගොඩක් ආයතන වල දන්නවා මාල්බෝ කිව්වහම මාල්බෝ කියන්නේ නිකම් මේ භාණ්ඩ විකුණන තැනක් නෙවෙයි. පෙට්ටි විකුණන තැනක් නෙමෙයි, බොක්සස් විකුණන තැනක් නෙමෙයි. අපේ ඒ කියන්නේ මේ ඉන්ඩස්ට්‍රි එකේ රෙකග්නිෂන් එකක් තියෙනවා. මාල්බෝ කියන්නේ සම්පූර්ණයෙන්ම මේ පැකේජ් එකක් කියලා. ඒ කියන්නේ භාණ්ඩයක් ගත්තොත් එයාට ටෙක්නිකල් එක්ස්පර්ටයිස් එක හම්බ වෙනවා, ඉන්ජිනියරින් සපෝට් එක හම්බ වෙනවා, කැලිබ්‍රේෂන් ඕන නම් ඒ හැමදේම ආෆ්ටර් සේල්ස් සර්විස් කියන එක උපරිමයෙන්ම ලැබෙන තැන. එතකොට ගොඩක් වෙලාවට අපේ මාකටිං වල ගොඩක් වෙලාවට අපි මාකටිං වලට වියදම් කරනවට වඩා වර්ඩ් ඔෆ් මවුත් වලින් අපිට එන මාකටිං ප්‍රමාණය වැඩි. බිස්නස් ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකකින් රෙකග්නිෂන් එකත් එක්ක ගොඩක් වෙලාවට
ඒ අපි ගැන තව කෙනෙක් කියනවා මෙන්න මේ අහවල් ආයතනයේ භාණ්ඩ තියෙනවා ඒක ඉතාලම ඒ කියන්නේ ඒක අදාළ ප්‍රමිතියට තියෙනවා අපිට මෙහෙ වගේ සපෝට් එකක් හම්බ වෙනවා කියලා. ඉතින් ඒක තමයි හරි වැදගත් වෙන්නේ. මොකද ඒ අපේ තියෙන ඉන්ජිනියරින් එක්ස්පර්ටයිස් එක මේ භාණ්ඩ මේ කියන්නේ මේ අන්තර්ජාතික වෙළඳාමේදී ලංකාව තුළ අපිට මේ තරම් ගමනක් එන්න ලොකු පිටුවහලක් වෙලා තියෙනවා. ඒකට දුන්නද මම අර අපිත් දැකලා තියෙනවා ගොඩක් වෙලාවට අපි සමහර ප්‍රොඩක්ට් මාකට් එකේ ගන්න තියෙනවා අඩු මිලට. නැත්තම් අපිට විවිධ ග්‍රේ ඒරියාස් වලින් channels වලින් මේ ලංකාවට ඇවිල්ලා ඒවා කස්ටමර්ට available විදියට තියෙනවා. එතකොට කස්ටමර් කෙනෙක් ඇයි මාල්බෝ එක තෝරගන්න ඕනේ? ඒක ඔව් ඇත්තටම මේ හොඳ ප්‍රශ්නයක් අහන්නේ රුවිනි. මං හිතන්නේ මේක මටත් තියෙන ලොකු challenge එකක් logistics and supply chain ගැන කතා කරන සමහරට managers මාත් එක්ක internally ආගියු කරගන්නවා ඇයි මේ product එක මේ තරම් මිල අපේ ඇයි මේ එළිය මීටර අඩුවෙන් තියෙන කියලා. ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඒකට හේතුවක් තියෙනවා මං කිය මාල්බෝ කියන්නේ තනිකරම පැකේජ් එකක්. සමහරලාට කස්ටමර්ට එළියෙන් ගන්න තියෙන භාණ්ඩය විකුණන කෙනා හෙට නැති වෙන්න පුළුවන්. ඒ ආයතනය හෙට වහලා දාලා තියෙන්න පුළුවන්. නමුත් මාල්බෝ කියන්නේ ඉන්ඩිවිජුවල් කෙනෙක් නෙවෙයි ආයතනයක්. එතකොට අපි මෙතන හෙට හිටියත් නැතත් ආයතනයේ පවතිනවා. එතකොට අපේ මේ ආයතනයෙන් තිබිච්ච ඒ ආෆ්ටර් සේල් සර්විස් එක ඒ විදිහටම කස්ටමර්ට තියෙනවා. එතකොට ඒ භාණ්ඩ දෙක අතර වෙනස මිල විතරක් නෙවෙයි. මේ භාණ්ඩයත් එක්ක බැඳිච්ච තියෙන ලොකු ගනුදෙනුවක්. එයාට ටෙක්නිකල් එක්ස්පර්ටයිස් වේවා, එයාට ආෆ්ටර් සේල් සර්විස් වේවා, කැලිබ්‍රේෂන් වේවා, එක්කෝ රීප්ලේස්මන්ට් වේවා. ඒ වගේම තමයි රොයිනි මට කියන්න ඕන තව දෙයක් තමයි ආසියාවේ අංක 1 අපි මේ වගේ ට්‍රේඩින් ආයතනයක් ට්‍රේඩින් ඔෆර්ස් දෙනවා. සාමාන්‍යයෙන් කවුරුත් වෙන වෙන ආයතන තියෙන්න පුළුවන්. වෙන වෙන වෙළඳ අරමුණු වෙන්න පුළුවන්. ඒ වගේ වෙන්න පුළුවන්. නමුත් මේ වගේ භාණ්ඩ වලට ට්‍රේඩින් ඔෆර් දෙන්නේ නැහැ මේ දකුණු ආසියාව වෙන කවුරුත් ආයතන. එතකොට අපි කස්ටමර්ට ඒ තරම්ම රිලයබල්. එතකොට මේ අපේ භාණ්ඩයයි වෙළඳ පොලේ නිකම්ම මේ පේමන්ට් එකක තියෙන භාණ්ඩය අතර ලොකු වෙනසක් තියෙනවා. ලොකු කතාවක් තියෙනවා. මම හිතන්නේ දුමුතු දැන් අපි ඒ වගේ තැනකින් ගත්තා වුණත් අපි කොහොමද මේ ටෙස්ටිං ඒ යූස් කරලා කොහොමද ටෙස්ටිං එකක් කරන්නේ? ඒ ප්‍රොඩක්ට් එක කොච්චර ජෙනුයින්ද? නැත්නම් මේක ඩුප්ලිකේට් ප්‍රොඩක්ට් එකක්ද කියන එක අපිට හොයාගන්න බෑ. ඩුප්ලිකේට් ප්‍රොඩක්ට් එකක් අපි ෆැක්ටරි එක ප්ලාන්ට් එක යූස් කරොත් ඒ තනිකර ප්‍රොසෙස් එක එක දවසකින් නවතින්න පුළුවන්. අපිට වර්ස්ම සිනාරියෝස් වලට ෆේස් කරන්න පුළුවන් වෙනවා මේ අපේ කස්ටමර්ස්ලාට. අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු. රොහිනි මෙහෙමයි දැන් අපි අපේ තියෙන භාණ්ඩ ගත්තාම අපි ආයනයකට භාණ්ඩ ගත්තාම සමහර ඒවා තියෙනවා ඒ කියන්නේ මනුෂ්‍ය ජීවිතයත් එක්ක තීරණාත්මක වෙන භාණ්ඩ තියෙනවා. අපි ගත්තොත් එහෙම මම හිතනවා සේෆ්ටි කැටගරි එක ගැන සේෆ්ටි කතා කරන්න යන්නේ මම මේ අපි ගත්තොත් ඉලෙක්ට්‍රීෂියන් ග්ලව් එතකොට ඒ වගේ අපි ලොකු රේන්ජ් එකක් තියෙනවා ෆයර්මන් සූට්ස්. එතකොට අපි කියන්නේ වර්ල්ඩ් රෙකග්නයිස් බ්‍රෑන්ඩ් තමයි අපි පාවිච්චි කරන්නේ. අපිට 100,000ක් කියන්න පුළුවන් කස්ටමර්ට මේක පාවිච්චි කරුවට කිසිම දෙයක් මේ කියන පැරාමීටර්ස් ඇතුලේ වෙන්නේ නැහැ කියලා. අපිට ඒ සහතිකය දෙන්න පුළුවන්. ඒක ඉන්ටර්නැෂනලි රෙකග්නයිස් කරපු සර්ටිෆිකේට් එකේ ප්‍රොඩක්ට් එකත් එක්ක එනවා ටෙස්ට් රිපෝට් එක. එතකොට මේක ලංකාවේ අපි ටෙස්ට් කරපු එකක් නෙවෙයි ඉන්ටර්නැෂනලි රෙකග්නයිස් කරපු සර්ටිෆිකේෂන් එකක් තමයි හම්බෙන්නේ ඒ භාණ්ඩයත් එක්ක. ඉතින් ඒ රෙකග්නිෂන් එක වෙළඳ පොලේ පේමන්ට් එකේ ගන්න තියෙන භාණ්ඩයක තියෙනවද කියන එක ලොකු අවධානමක් තියෙනවා. මොකද මනුස්ස ජීවිතයත් එක්ක ගනුදෙනු කරන්නේ. එතකොට හැසාඩස් ඒරියා වල වැඩ කරනකොට බාල බඩුවක් පාවිච්චි කරලා ජීවිතය අවදානම් කරගන්නවද එහෙම නැත්නම් ප්‍රමිති සහගත වග කියන්න පුළුවන් ආයතනකින් අරගෙන ඒකේ ඒ කියන්නේ ඒකෙන් තමන්ගේ ආයතනය වැඩ ටිකක් කරගෙන තමන්ගේ ජීවිතයත් රැක ගන්නවද කියන එක ගැන දෙපාරක් හිතන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට අපිට තිබිච්ච ලොකු චැලෙන්ජ් එකක් තමයි සේෆ්ටි හෙල්මට් වගේ දෙයක් ගත්තාම මාකට් එකේ ගොඩක් අඩුවට තියෙනවා කියනවා. හැබැයි අර ඒකින පැරාමීටර්ස් ඇතුලේ යම්කිසි බරක් දරන්න පුළුවන්ද කියන එක ගැන ඒ ආයතන වලින් බලන්නේ නැහැ. නෑ එක්කෝ පර්චේසින් කරන්න කලින් අපි ටෙස්ට් කරලා හරි බලන්න ඕනේ. ඔව් අපි සාමාන්‍යයෙන් මෙහෙමයි. දැන් අපේ වගේ මිල වෙන්නේ අපි අදාළ ඒ කියන්නේ දැන් ඒ කම්කරු නීතියට අනුකූලවනේ ඒ වර්ක් ෆ්ලෝ වලට අවශ්‍ය කරන භාණ්ඩ ගේන්න ඕනේ. ඒකට අපේ තියෙන්නේ ඒ අවශ්‍ය පැරාමීටර්ස් වල ගෙන්න භාණ්ඩ තමයි තියෙන්නේ. ඒකට දැන් කවුරු හරි කියනවා නම් අපේ භාණ්ඩ වෙළඳ පොලේ භාණ්ඩ යම්කිසි මට්ටමකට මිල වෙනසක් තියෙනවා කියලා ඕකේ කතාවන්නේ ඒකයි. ඒ කියන්නේ අපේ භාණ්ඩත් එක්ක බැඳිච්ච ලොකු වගකීමක් තියෙනවා අපිට. වගකීමක් සහ ඒ කියන්නේ වගවීමක් තියෙනවා කස්ටමර්ට
අපි ඒකට කමිට්මන්ට් එකක් තියෙනවා. අපි ඒ භාණ්ඩය වෙනුවෙන් අපි පෙනී සිටිනවා කියලා. ඉතින් ඒක මම දන්නේ වෙළඳපොලේ සාමාන්‍යයෙන් ගන්න තියෙන ඊට අඩු භාණ්ඩයකින් ඒ විකුණන කෙනා ඒ කියන්නේ ගොඩාරියක් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ප්‍රශ්නයක් තමයි ඔයා දැන් ප්‍රොඩක්ට් එක ගත්තට පස්සේ අපිට රෙස්පොන්ඩ් කරන්න නැති ප්‍රශ්නේ. මම දන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක බලන කස්ටමර්ස්ලා සහ අපේ ඔඩියන්ස් එක දන්නවා ඇති. ඔයාලා ගත්තට පස්සේ සමහර වෙලාවට ඒකට ප්‍රශ්නයක් ආවම ඒකට ෆේස් කරන්න නැහැ. ෆෝන් ආන්සර් කරන්න නැහැ, ඊමේල්ස් වලට රෙස්පොන්ඩ් කරන්න නැහැ. ඒ වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා ආෆ්ටර් පර්චේස් කරාට පස්සේ. ඒතර ඔළුවේ නිදහසක් නැහැ. ඇත්තටම අපි අනුන්ගේ සල්ලි කම්පැනි එකක් නම් පර්චේස් කරන්නේ ප්‍රොඩක්ට් එක අනුන්ගේ සල්ලි අපි තව කෙනෙක්ගේ සල්ලි තමයි යුටිලයිස් කරන්නේ. ඒකත් එක්ක එයාලට හැසල් ෆ්‍රී ඉන්න නම් ඔළුවේ නිදහසේ තියන්න නම් හරි රිලයබල් සෝස් එකක් තෝරගන්න ඕනේ නේද? අනිවාර්යයෙන් රෝහිණි. ඒක තමයි මම කිව්වේ. දැන් හිතන්න දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපිට ගොඩක් වෙලාවට එනවා calibration and services වලට එනවා. අපෙන් දැන් text animation equipment ගන්න අපේ large scale customers ලා ඉන්නවා, ලොකු ආයතන තියෙනවා. ඒකට ඒ ආයතන වලින් ගන්න භාණ්ඩ සමහර ලාට ඒව වාර්ෂිකව හරි අවුරුදු කීපයකට සැරයක් හරි ඒව කැලිබ්‍රේට් කරන්න ඕනේ. සමහර ලාට ඒව ලංකාවේ කරන්න බෑ. ඒව සමහරට අවුරුදු 5ක් 10ක් අපෙන් ගරන් පරණයි. හැබැයි අපි ළඟ රෙකෝඩ් තියෙනවා. ඔව්. අවුරුදු 10ක් පරණ භාණ්ඩයක් අපෙන් ගත්තත් අපි ළඟ රෙකෝඩ්ස් තියෙනවා. ඒක කැලිබ්‍රේට් කරන්න අපිට මව් සමාගමට යවන්න පුළුවන්. ඒ කැපැසිටි එක අපිට තියෙනවා. ඔව් නැත්නම් අපි ළඟට ආවට පස්සේ අවුරුදු 15ක් පරණයි අපි ළඟ රෙකෝඩින්ග් අපි හරවල යවන්නේ නැහැ කවදාවත්. සමහර ලාවට අපි ළඟ නැති වෙන්න පුළුවන් මේ අදාළ භාණ්ඩය ගෙනල්ලා ඒ රෙකෝඩ්ස් ඒ කස්ටමර් ළඟ නැති වෙන්න පුළුවන්. හැබැයි අපි ළඟ තියෙනවා. සමහර ලාවට අපි ළඟ නොමෙතුන සමහරට මව් සමාගම ළඟ තියෙනවා. අවුරුදු 10කටත් වඩා එහා ගිහිල්ලා. එහෙම නැති වුණත් අපිට ශ්‍රී ලංකා රේගුවත් එක්ක තියෙන කනෙක්ෂන් එකක්. ඔය කියන්නේ සම්බන්ධතාවයත් එක්ක ඒ කියන්නේ අපිට මේ අපි ජෙනුයින් ඉම්පෝර්ටර් කෙනෙක් නිසා අපිට මේ අදාළ අනුමැතින් ගන්න හරි ලේසි. මේක අපි ගෙනාවු ජෙනුයින් ප්‍රොඩක්ට් එකක් අපිට මේක රීඑක්ස්පෝර්ට් කරගන්න අපිට අවශ්‍ය අනුමැතින් ලබා දෙන්න කියලා අපි එහෙම කරපු අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒකයි කියන්නේ භාණ්ඩය විකුණනවා විතරක් නෙවෙයි විකිණීමෙන් පස්සේ ආෆ්ටර් සේල් සර්විස් වල තියෙන ඕනම චැලෙන්ජ් එකක් කේටර් කරන්න පුළුවන් අපේ ඉන් හවුස් ටීම් එකක් වගේම අපිට ඉන්ටර්නැෂනලි අපිට හොඳ ලොජිස්ටික් ඔපරේෂන් එකක් තියෙනවා. ඉතින් ඒක තමයි අපේ ස්ට්‍රෙන්ත් එක. ඒතර ඔයා දුමුද අපි මේ ගැන කතා කරොත් අපිට ලොජිස්ටික් ඔපරේෂන් කොහොමද අපි මුහුණ දුන්නේ? අපි දැන් කතා කරොත් අපිට වර්ස්ට් සිනාරියෝස් ලංකාවක් විදිහට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා 2022 අරගලයේ සමයේ, ඒ වගේම 2020 කොවිඩ් සීසන් එක, ඒ වගේම ඊස්ට් ඇටැක් එකත් එක්ක සමහර ඉකොනොමික් ස්ට්‍රගල් වලට මුහුණ දෙන්න වුණා. ඒත් එක්ක ලොජිස්ටික් චැලෙන්ජස් ගොඩක් හම්බ වුණා. මේ වෙලදී අපි කොහොමද ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කටයුතු කරේ? මෙහෙමයි. ඇත්තටම මම හිතන්නේ අර කොවිඩ් සහ අපි අරගලයේ සමය ගැන කතා කරොත් සමහර වෙලදී අපිට සල්ලි යවන්න විදිහක් නැහැ ඉම්පෝර්ට්ස් ගෙන්න ගන්න. ඒ වගේ ප්‍රශ්නයක් තිබ්බා. ඇත්තටම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ රුවිනි. ඇත්තටම මේ අපි මම කලින් කිව්වාගේ අවුරුදු 37ක් පරණ ආයතනයක්. එතකොට මේ ආයතනත් එක්ක බැඳිච්ච ලොකු ඉතිහාසයක් තියෙනවා. එතකොට අපි මේ ට්‍රේඩ් සෙක්ටර් එකේ අපිට බැංකුත් එක්ක හොඳ බොන්ඩ් එකක් තියෙනවා. ලංකාවේ රාජ්‍ය බැංකුව සහ වාණිජ්‍ය පුද්ගලික බැංකුත් එක්ක. එතකොට මේ ආයතනය කියන්නේ කවුද කියන එක පිළිබඳ ලොකු පිළිගැනීමක් තියෙනවා. ඒ වගේම තමයි කිව්වා වගේම මේ අපිට කාලයක් තිබුණ ඉම්පෝර්ට් රිස්ට්‍රික්ෂන්ස් තිබුණා. එතකොට අපිට ලංකාවෙන් ඩොලර් පිටට යවන්න බැහැ කියන පැරාමිතීන් තිබුණා. නමුත් අපිට ආයතන වලින් අපිට අනුමැතිය ගන්න පුළුවන් වුණා. මොකද දැන් ඉම්පෝර්ට් කන්ට්‍රෝල් ගත්තාම අපිට මොකද අපි ගේන්නේ නැෂනල් ඩෙවලොප්මන්ට් එකට අපි ගේන්නේ. එතකොට ඒ අදාළ ඇප්ලිකේෂන් දාපුවහම අපිට ඉක්මනටම අනුමැතිය ලැබුණා. ලැබුණා කියන්නේ අපි ලංකාවේ කියන්නේ රිලයබල් සප්ලයි කෙනෙක්, ඒ වගේම මේ නැෂනල් ඩෙවලොප්මන්ට් වලට අපි ගේන්නේ ඉක්විප්මන්ට්ස්. ඒ නිසා ඒ චැලෙන්ජින් පීරියඩ් එකේ මම හිතන්නේ අපිට කිසිම මේ චැලෙන්ජ් එකක් තිබුණේ නැහැ අපේ එන්ඩ් යූසර් සැටිස්ෆයි කරන්න එයාලගේ තිබ්බ රික්වයර්මන්ට්ස් එක්ක. අපිට ඒ පීරියඩ් එකේ අපි ඇත්තටම මැනේජ් කරුවා. අපි කාටවත් ඩිසපොයින්ට් වෙන්න දුන්නේ නැහැ. මොකද මම එක්ස්පීරියන්ස් කරා ගොඩක් කස්ටමර්ස් අපිට ඒ සමේ ටයිම් පීරියඩ් එකේදී කියලා තිබ්බා. සමහර ඕඩර්ස් යාලා දාපු තැන් වලින් ඔන් ටයිම් ඩෙලිවරි එක හම්බුනේ නැහැ. යාලගේ ප්‍රොජෙක්ට් හරියට ඔන් ටයිම් කරගන්න බැරි වුණා කියලා. මම හිතන්නේ අපේ පැත්තෙන් ඒ සිද්ධ වීම අපිට සප්ලයි ඩිස්කවුන්ට් ඒක තමයි මම කිව්වේ. දැන් අර මාල්බෝ කියන්නේ නිකම්ම ආයතනයක් නෙවෙයි. අවුරුදු 37ක් එක්ක බැඳිච්ච ලොකු ඉතිහාසයක් තියෙන ඉන්ඩස්ට්‍රි එකේ මම හිතන්නේ ලංකාවේ ට්‍රේඩින් කම්පැනි ගත්තාම අංක 1ට ඉන්න ආයතනයක්. එතකොට ඒ කියන්නේ මේ ප්‍රොඩක්ට් රේන්ජ් එකේ. එතකොට අපිට තියෙන ඉන්ඩස්ට්‍රි රෙකොග්නිෂන් එකත් එක්කත් ඒතර අපේ තියෙන ආයතන ව්‍යුහයත් එක්ක
අපිට මේ ලංකාවේ තියෙන ආයතනත් එක්ක වැඩ කරන්න ගියාම හරි ලේසි. ලේසි වෙනවා. එතකොට අපි බැංකුවක් ගත්තා හෝ වේවා රාජ්‍ය බෝඩර් කන්ට්‍රෝල් හිතනවා ශ්‍රී ලංකා කස්ටම්ස් හෝ ඉම්පෝර්ට් කන්ට්‍රෝල් හෝ වේවා ඔවුන් දන්නවා මාල්බෝ ට්‍රේඩින් කම්පැනි කියන්නේ මොන වගේ ආයතනයක්ද? ඔවුන් ගෙන්වන්නේ මොන වගේ භාණ්ඩද? ඔවුන් ගනුදෙනු කරන්නේ ලංකාවේ කොයි වගේ කස්ටමර් බේස් එකක් එක්කද කියන යම්කිසි අවබෝධයක් ඔවුන්ට තියෙනවා. එතකොට අපි ගේන ජෙනුයින් ප්‍රොඩක්ට්ස්. එතකොට ඒ නිසා අපිට මම හිතන්නේ චැලෙන්ජින් පීරියඩ් වල ඇත්තටම අපේ රාජ්‍ය බැංකු පෞද්ගලික බැංකු වලින් ලැබිච්ච සහාය වගේම රෙගියුලේටරි ඔතොරිටිස් ඒ කියන්නේ ඉම්පෝර්ට් කන්ට්‍රෝල් ශ්‍රී ලංකා කස්ටම් වලින් ලැබිච්ච සහාය අපි අගය කරන්න ඕනේ. ඔව් ඒ කියන්නේ අපිට ඒ පීරියඩ් එකේදීත් අපිට ඒ ලොජිස්ටිකල් චැලෙන්ජ් තිබුණා. දැන් සමහර ලාවට භාණ්ඩ ඔරිජින් එකේ හරි ගියාට අපිට ගෙන් සමහරලාට නැවුම් තිබුණෙ නැති වෙලාවල් කන්ටේනර්ස් බොක්ස් ඔරිජිනල් හොයාගන්න බැරි වෙච්ච අවස්ථාස් තිබුණා. ඒ කියන්නේ මේ ග්ලෝබල් ඉම්පැක්ට් එකත් එක්ක. හැබැයි අපිට මැනේජ් කරන්න පුළුවන් නම් අපිට එක්කින හොඳ ට්‍රස්ටඩ් ෆ්‍රේට් ෆෝවර්ඩින් නෙට්වර්ක් එකක් තියෙනවා. එතකොට අපිට සමහරලාවට ඔවුන් අපිට ගොඩක් සපෝට් කෙරුවා මේ අපිට අවශ්‍ය භාණ්ඩ ඔන් ටයිම් ලංකාවට ගෙන්න ගන්න. ඉතින් ඔය කියන ආයතන මේක මේ මම කියන්නේ අපි මේක මේ හරි ලොකු ඔපරේෂන් එකක් කියලා. එතකොට මේ ඔපරේෂන් එකේ අපි මම කියලා තනියෙක් කෙනෙක් නෙවෙයි. මේ ඔපරේෂන් එකේ ඔව් අපේ ඉන් හවුස් ටීම් එක එතකොට ලොජිස්ටික්ස් ටීම් බැංකර්ස් ඔය එතකොට මේ බෝඩර් කන්ට්‍රෝල්ස් ඒ වගේම ඉන්ටර්නැෂනලි ගත්තාම ෆ්‍රේට් ෆෝවර්ඩර්ස් මේ ඔක්කොගේම සපෝට් එක ඕනේ අපිට එන්ඩ් යූසර්ට භාණ්ඩේ වෙලාවට යවන්න නම් ඒ සපෝට් එක ඒ සම්පූර්ණ සප්ලයි චේන් එකෙම අපිට අවශ්‍යයි. ඉතින් මම හිතනවා අපි නිවැරදිව වැඩ කරන නිසා මේ හැම ආයතනයකින්ම අපිට ලැබෙන සහයෝගය ඔව් ඒ කියන්නේ ඒක අගය කරන්න ඕනේ. අගය කරන්න ඕනේ. මේ අපි ඉස්සෙල්ලත් කතා කරා අපේ ප්‍රොඩක්ට් එකක් ආවහම අපි මුලින්ම මෙතන ටෙස්ටිං කරන එක සහ ඩෙමොන්ස්ට්‍රේෂන් කරලා දෙන එක ට්‍රේනින් කිහිප වතාවක් කිල්ලුවත් එක වතාවක් කිල්ලුවත් දෙවතාවක් කිල්ලුවත් අපිට කිහිප වතාවක් කිල්ලුවත් අපි ට්‍රේනින් ලබා දෙනවා කස්ටමර්ස්ලාට. ඉතින් මම කැමතියි දැන් පොඩක් අපි මූව් වෙමු බැංකින් පැත්තට. බැංකින් පැත්තේ නම් අපි කතා කරමු බැංක් වලට ගොඩාක් රිලයබල් වෙන්න ඕනේ, අපි ට්‍රස්ටඩ් වෙන්න ඕනේ ප්‍රොසෙස් එක කරගෙන යන්න. බැංක් වල සපෝට් එක නැතුව අපිට මේ ප්‍රොඩක්ට් එක ලංකාවට ගේන්න බැරිකම ලැබෙනවා. ඇත්තටම අපි ඒක ගැන කතා කරමු. ඔව් ඇත්තටම රුවිනි අපි ඉන්ටර්නැෂනල් ට්‍රේඩින් අන්තර්ජාතික වෙළඳාම ගත්තාම බැංකු කැරුවෙක් නැතුව අපිට මේ ආනයන ක්‍රියාවලිය කරන්න බෑ. අපි දූපතක්. ඒකට අනිවාර්යෙන්ම ආනයනයේදී අපිට අවශ්‍ය වෙනවා මේ ඉන්ටර්නැෂනල් රෙමිටන්සස් යන නම් අපිට රිලයබල් බැංක් එකක් ඕන වෙනවා. ඒ වගේම මේ ප්‍රොසීඩර් එක හරිම ලෙන්දි ප්‍රොසීඩර් එකක්. ඒකට අනිවාර්යෙන්ම ඔය කියන ඉන්ටර්නැෂනල් කමර්ෂල් ටර්ම්ස් එක අපිට සප්ලයිගේ රික්වයර්මන්ට් එකට අපිට ඒක යවන්නේ අපි ඇඩ්වාන්ස් පේමන්ට් එකක්ද එහෙම නැත්නම් LC එකක් ඕපන් කරනවද DA එකක්ද DP එකක්ද ඔය වගේ ඉන්ටර්නැෂනල් පේමන්ට් ටර්ම්ස් ගත්තාම තියෙන විවිධ කොටස්. එතකොට ඒ අදාළව අපි අපේ සැපයුම් කරවන්න මුදල් යවන්න ඕනේ. එහෙම නැත්නම් ඒ අවශ්‍ය ණයවර ලිපි අපි විවෘත කරන්න ඕනේ. එතකොට ගොඩක් වෙලාවට අපිට රාජ්‍ය බැංකු වලින් ලැබෙන සහයෝගය අති විශාලයි. ඒ වගේම පුද්ගලික බැංකු වලින් ලැබෙන සහයෝගය අති විශාලයි. මොකද අපි ඩේ ටු ඩේ ඔපරේෂන් එකට අපි මේ බැංකර්ස්ලාත් එක්ක ලොකු කාලාන්තරයක් තිස්සේ අපි ගොඩනගාගත්ත විශ්වාසයක් තියෙනවා. එතකොට ඔවුන් දන්නවා අපි ඔපරේෂන් එක කොහොමද කියලා. ඉතින් ගොඩක් වෙලාවට අපි ඩොකියුමන්ට් එකක් සබ්මිට් කරුවත් අපිට හරි ඉක්මනින්ම අපේ අදාළ රෙමිටන්සස් කරගන්න අපිට ඇත්තටම එහෙම බාධාවක් නැහැ, ප්‍රමාද වීමක් නැහැ. මොකද ඔවුන් දන්නවා මේ අනිවාර්යයෙන්ම මේ භාණ්ඩ ලංකාවේ ඒ කියන්නේ නැෂනල් ඩෙවලොප්මන්ට් එකට එහෙම නැත්නම් මොකක් හරි පෞද්ගලික සමාගමක අවශ්‍යතාවයට තමයි ගේන්නේ. ඒ නිසා ඒ අදාළ ආයතනවල ඔඩිට් වලදී වුණත් අපිට කිසිම ගැටලුවක් නැහැ මේ මුදල් ප්‍රේෂණය කරගෙන යීමේදී අපිට එහෙම ගැටලු ඇති වෙලා නැහැ. ඒ නිසා ඇත්තටම මම අගය කරන්න ඕනේ ලංකාවේ පුද්ගලික සහ රාජ්‍ය බැංකු වලින් අපිට ආයතන විදිහට අපිට ලැබෙන සහයෝගය අති විශාලයි. ඒ බැංකර්ස්ලා නැත්නම් අපිට මේ ගමන යන්න හරි අමාරුයි. එතකොට දැන් අපි මතක් කරගන්න කැමතියි මම හිතන්නේ අපේ එපිසෝඩ් එක බලන කට්ටියක් දන්නවා ඇති අපේ බයිමාල්බෝ සයිට් එක. ලංකාවේ පළවෙනි වතාවට මේ ඉන්ඩස්ට්‍රි එකට ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ මාල්බෝ ට්‍රේඩින් කම්පැනි එක. අපි මාල්බෝ ට්‍රේඩින් කම්පැනි එකෙන් බයිමාල්බෝ ප්ලැට්ෆෝම් එක ඉන්ට්‍රොඩියුස් කරන්න හිතුවේ ඇයි? මෙහෙමයි රුගිනි. අපි දැන් ඇත්තටම අපේ එක අන්තයක් තමයි මේ බයිමාල්බෝ කියන්නේ. අපි ඔපරේෂන් එක අපි වෙලා large scale supplier කෙනෙක්. එතකොට මේ government හෝ වේවා private හෝ වේවා කියන්නේ මහා පරිමාණයේ ආයතන අමතරව සමහර ලාවට මේ ලංකාවේ ඉන්න පොඩි ඉංජිනේර කෙනෙකුට එහෙම නැත්නම් සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකුට ලංකාවේ ඕනම හතර කොනේ ඉන්න ඕනම කෙනෙකුට අපේ මේ භාණ්ඩයක් ගැනීමේ අවකාශය විවෘත කිරීමේ අරමුණෙන් තමයි මේ බයිමාල්බෝ සයිට් එක අපි විවෘත කරන්නේ. එතකොට හිතන්න
යාපනය හෝ වේවා කතරගම හෝ වේවා මේ ලංකාවේ කෙරවලවල් වල ඉන්න කාට වුණත් භාණ්ඩයක් අපේ වෙබ්සයිට් එක කරා මිලදී ගත්තොත් මිලදී ගන්නත් පුළුවන් ඒවල ටෙක්නිකල් ඩීටේල්ස් බලන්න පුළුවන් ඕන දෙයක් කැටලොග් ඩවුන්ලෝඩ් කරගන්න ඕනම පහසුකමක් තියෙනවා. එතකොට එයා මොනවා හරි භාණ්ඩයක් මිලදී ගත්තොත් පහවදා උදේට ඒ කියන්නේ දවසක් පැය 24ක් ඇතුළත ඒ ගනුදෙනු කරුවගේ අතර පාරිභෝගිකයගේ අතර භාණ්ඩය අපි ලැබෙන්න සලස්වනවා. ඒ කියන්නේ අපේ කමිට්මන්ට් එක ඒක තමයි. ඒ වගේම තමයි මතක් කරගන්න තියෙන්නේ අපි ඕඩර් එක දාපු මොහොතේ ඉඳන්ම කස්ටමර්ස් එක 1 to 1 ඔව් අනිවාර්යෙන්ම මේ කියන්නේ ඕඩර් ප්ලේස් කරපු වෙලාවෙ ඉඳලා අපිට වෙනම ඩෙඩිකේටඩ් වෙනම බෑක් එන්ඩ් ටීම් එකක් ඉන්නවා. ඒ අදාළ පාරිභෝගිකයා මොනිටර් කරන්න. ඔව් මොකද නැත්නම් කස්ටමර් දන්නේ නැහැ නේ මම ඕඩර් කරාද මොකද උනේ ෆේල් වුණාද මොකද අපේ වෙනම බෑක් එන්ඩ් ටීම් එකක් ඒකට වෙනම ඉන්නවා ක්වොලිෆයිඩ් ටීම් එකක් මේ අපේ සේල්ස් ඔපරේෂන් ටීම්ස් වලට අමතරව ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකෙන් අපිට කවුද ඕඩර් කරන්නේ අපි කොහොමද ඒ කියන්නේ එයාව කන්ටිනියස්ලි මොනිටර් කරනවා. කියන්නේ එයා ඕඩර් එක ප්ලේස් කරපු වෙලාවෙ ඉඳලා එයාව ඇක්නොලෙජ් කරන මේ වෙලාවෙම විනාඩි 5ක් ඇතුළත එයාව ඇක්නොලෙජ් වෙනවා. ඒ 24 පුරාම 24 පුරාම මම කියන්නේ ඕඩර් එක අපිට රිසීව් වෙච්ච වෙලාවෙ ඉඳලා නෑ ෆස්ට් 5 මිනිත්ස් ඇතුළේ එයාට පැය ඒක රෑ 12ට වුණත් අපෙන් කෝල් එකක් යනවා ඔයාගේ පර්චේස් ඕඩර් එක අපිට ආවා කියලා. ඊට පස්සේ එතනින් එහාට ඔය පැය 24ක් ඇතුළේ ඔය ලොජිස්ටික් ඔපරේෂන් එක වෙලා ඉවරයි. එතකොට එයාට භාණ්ඩය ලැබුණට පස්සේ අපේ ටෙක්නිකල් ටීම් එක ආපහු එයාව මොනිටර් කරනවා. එයාට භාණ්ඩය ලැබුණාද? එයාට මොනවා ටෙක්නිකල් සපෝට් එකක් ඕනද? එයාට මොනවා හරි ට්‍රේනින් එකක් ඕනද? මොනවා හරි වර්චුවල් ට්‍රේනින් එකක් arrange කරන්නද? මොනවා හරි ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් ඕනද? ඒ හැම දෙයක්ම මේ බයිමාල්බෝ වෙබ්සයිට් එක කරා කරනවා. මේක නිකම්ම වෙබ්සයිට් එකක් නෙවෙයි. මම හිතන්නේ ඕනතරම් වෙබ්සයිට් ඔන්ලයින් ප්ලැට්ෆෝම් වල දැකලා ඇති. නමුත් මේ බයිමාල්බෝ වෙබ්සයිට් එක කියන්නේ ලොකු වගවීමක් තියෙන ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක්. ඒක නිකම්ම මේ භාණ්ඩය මිලදී ගත්ත විතරක් නෙවෙයි අර අපේ ඔපරේෂන් එක වර්චුවලි අපිට එන්ඩ් යූසර්ට දෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි බයිමාල්බෝ සයිට් එකේ තියෙන විශේෂත්වය. ඒ වගේම තමයි මේ මේකත් එක්ක සම්බන්ධ වෙච්ච මේ අපේ කස්ටමර්ස්ලාට පුළුවන් මේ පේමන්ට් ඉන්ස්ටෝල්මන්ට් වලට යන්න අපිට. ඉන්ට්‍රස්ට් ෆ්‍රී. ඔව් ඉන්ට්‍රස්ට් ෆ්‍රී. ඒ වගේම සම්පත් බැංක් කමර්ෂල් බැංක් මාස 12ක් යනකම් ගෙවීමේ පහසුවක් තියෙනවා කස්ටමර්ට ඉන්ස්ටෝල්මන්ට් වයිස් එයාට මේ භාණ්ඩය ගෙවාගෙන යන්න පුළුවන්. මම හිතන්නේ ඒක මේ වගේ භාණ්ඩ වලට හරි අඩුයි ඉන්ස්ටෝල්මන්ට්. මම හිතන්නේ මේකත් ලංකාවේ පළවෙනි වතාවටම ඉන්ට්‍රොඩියුස් කරලා අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මේ වගේ භාණ්ඩයකට ඉන්ස්ටෝල්මන්ට් බේසිස් ගොඩක් වෙලාට කන්සියුමර්ස් වලට තියෙනවා. හෝම් ඇප්ලයන්සස් වලට තියෙනවා. එතකොට මේ වගේ භාණ්ඩ වලට ගෙවීමේ පහසුවට කස්ටමර්ට මාස 12ක් යනකම් ගෙවීමේ පහසුවට භාණ්ඩය ගන්න පුළුවන්. ඒ වගේම අපි ඔන්ලයින් පර්චේස් කරපු කස්ටමර්ත් අපි වර්චුවල් කස්ටමර් කෙනෙක් කියලා විතරක් එයාව අතාරින්නේ නැහැ. සමහරට අපි ඉදිරියේ තියෙන ට්‍රේනින් සෙෂන්ස් වලට මොනවා හරි අපේ වෙනම ටෙක්නිකල් අප්ඩේට්ස් එනවා නම් අපි මේ නිරන්තරයෙන් අපේ වර්චුවල් ප්ලැට්ෆෝම් වල ඉන්න කස්ටමර්ස්ලාත් අපි නිරන්තරයෙන් යාවත් කාලීනව කරන අලුත් දැනුමත් එක්ක. ඉතින් බයිමාල්බෝ සයිට් එක කියන්නේ ආයතනයේ මේ ෆිසිකල් සේල්ස් ටීම් වගේම ඩෙඩිකේටඩ් බෑක් එන්ඩ් එකේ සේල්ස් ටීම් එකක් ඉන්න ඔපරේෂන් එකක් තියෙනවා. ඔපරේෂන් ප්‍රොසෙස් එක. ඒකට අපි කතා කරන්න අමතකුණා අපිට කස්ටමර්ගේ අතට ප්‍රොඩක්ට් එක අපේ ලාස්ට් ස්ටේජ් එක ඩිලිවරි ප්‍රොසෙස් එක. ඩිලිවරි ප්‍රොසෙස් එකට අපේ කොච්චර මාල්බෝ ට්‍රාන්ස්පෝර්ට් ටීම් එක ඔව් ඇත්තටම මේ අපේ ලෝකල් ලොජිස්ටික් ටීම් එක ගත්තාම රුවිනි ඇත්තටම අපි දැන් ආයතනෙන් දැන් භාණ්ඩය අපේ දැන් ඉන්ජිනියර්ස්ලා ටෙස්ට් කරලා ඊට පස්සේ අපි ෆයිනල් ඩිස්පැච් වලට යනවා අපේ ඩෙලිවරි ටීම්ස් වලට යනවා. එතකොට අපි එතන වෙනම අපි ඩේලි බ්‍රීෆ් කරනවා. අපි ඩේලි අපේ රූට් ප්ලෑන් එක බලනවා මැනේජ්මන්ට් එකෙන්. මේ ඩේලි රූටින් එක අපි කොහොමද මොනිටර් වෙන්නේ කියලා. එතකොට ඩොක්යුමන්ට් කස්ටමර් ප්‍රොඩක්ට් එක ලැබෙන්න. ඔව් කස්ටමර් ප්‍රොඩක්ට් එක ලැබෙන්න ඕන. අනිත් එක මම දන්නේ කියන්නේ අනිත් ආයතන වල කරනවාද කියලා මේ අපි මේ ඩේලි රූටින් ටික වෙනම අපි ඩිසයින් කරනවා. මැනේජ්මන්ට් එක උදේට බලනවා මේ කොයි රූටින්ස් වලටද ඉක්මනට භාණ්ඩ ටික යවන්න තියෙන්නේ. ඒ ටික මොනිටර් කරලා මම හිතන්නේ කස්ටමර්ට අපි බිල් කරපු අවස්ථාවෙන්දලා කෙටිම කාල සීමාවක් ඇතුළත භාණ්ඩය කස්ටමර් අතර ලැබෙන්න සලස්වන. ඒක මම හිතන්නේ අපි තර්ඩ් පාර්ටි යූස් කරනවා හරි අඩුයි. අපි ගොඩක් වෙලා ඩෙඩිකේටඩ් අපේ ස්ටාෆ්ලම තමයි කස්ටමර්ට භාණ්ඩය ලබා දෙන්නේ. ඉතින් එතනත් අපිට ලොකු විශ්වාසයක් එතන. ඒ වගේම තමයි අපි ඉන්ෂුරන්ස් ගත්තාම මට ඒක ගැන කියන්න බැරිවරු වෙනි. මේ අපි ගෙන්නන ඒ කියන්නේ අපි නිෂ්පාදනය කරන භාණ්ඩ මැනුෆැක්චරර්ගේ ප්‍රොඩක්ෂන් ප්ලාන්ට් එකේ ඉඳලා කස්ටමර්ගේ අතර ලැබෙනකම් අපි ඉන්ෂුරන්ස් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ භාණ්ඩ වලට අපි වග කියනවා. එතකොට මේ භාණ්ඩයේ අවසාන අවස්ථාව ඩෙලිවරි එක වෙනකම්ම
අපි ඒ භාණ්ඩය වෙනුවෙන් වෙනම රක්ෂණයක් කරලා කියලා තියෙනවා. මම හිතන්නේ ලංකාවේ ඔකත් ගොඩක් කම්පැනිස් ගොඩක් වල ප්‍රැක්ටිස් කරන්නේ නැති practice දෙයක් කරන්නේ වෙන්න නැති ඕනේ. දෙයක් practice මොකද කරන්නේ. දැන් අපි මෙතනින් අපේ කම්පැනි එකෙන් ඩිස්පැච් කරන භාණ්ඩෙට කස්ටමර්ගේ අතට ලැබෙනකන් ඉන්ෂුරන්ස් එකක් තියෙනවා කියන්නේ ඒක ඔව්. ලොකු වටින දෙයක්. ලොකු ඒක මම හිතන්නේ ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ගොඩක් අය දන්නේ නැහැ. ගොඩක් අය දන්නේ නැහැ. අවුරුවිනි. එහෙනම් සමහරලාට තියෙනවා අපි ගේන භාණ්ඩ අපි ළඟ ස්ටොක්ස් තියාගන්න විතරක් නෙවෙයි. අපි කස්ටමර්ට දීලත් සමහරලාට කස්ටමර් සමහර වෙලාවට අපි ළඟට එනවා. ඉතින් ඒ එන අවස්ථාවේ සමහරලාට එයා ගන්න නැහැ. එයා ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කරලා යන්නේ. හැබැයි මේ භාණ්ඩ අපි සලකන්නේ අපි යාට විකුණුවා කියලා. අපි මේ භාණ්ඩ අර කියන රක්ෂණයෙන් ආවරණය කරලා තියෙන එයා අරන් යනකම් එයාගේ අතටපත් වෙනකම් අපි මේ භාණ්ඩ වලට වග කියනවා. ඉතින් අර ඒ කිව්වා වගේම මේ ලංකාවේ මම හිතන්නේ නැහැ අනිත් ආයතන කරයි කියලා. ඒ කියන්නේ වෙළඳ රක්ෂණ තියෙනවා. ඒක ඕන ආයතනයක් ඕන ආයතනයක් ප්‍රැක්ටිස් කරනවා. නමුත් අර ඩෙලිවරි පොයින්ට් එකට යනකම් ඒක පාරිභෝගිකයාගේ අතට යනකම්ම රක්ෂණය කියන එක මොකද අපි ඒක භාවිතා කරන්නේ අපි ඒ භාණ්ඩ අපේ ගනුදෙනු කරුවගේ අතට ලැබෙනකම් අපි ඒ විශ්වාසය ඒ ආරක්ෂාව දරනවා. ඒ ආරක්ෂිත ඒ සුරක්ෂිතභාවය ආයතනයක් විදිහට දරනවා. ලංකාවේ කොතන කොහේ කෙලවරක හිටියත් අපි මාල්බෝ කම්පැනි එකෙන් ඔයාගේ ට්‍රාන්ස්පෝර්ටේෂන් ෆ්‍රී ඔෆ් චාර්ජ් කරලා දෙනවා කියන එක අමතක කරන්න හොඳ නැහැ. ඔව්. ඒක කියන්න බැරි වුණා. ඇත්තට මේ අපි ඩෙලිවරි කරන්නේ අපේ කොස්ට් වලින්. අපි ඩෙලිවරි වලට වෙනම චාර්ජ් කරන්නේ නැහැ. එතකොට වර්චුවල් ගත්තා හෝ ඒවා එහෙම නැත්නම් අපි හරහා ගන්න PO2 හරි අපිට බෝඩ් එකක්. එතකොට ඒ කියන මේ පැරාමීටර්ස් ඇතුළේ ගත්තා හෝ ඒවා අපි භාණ්ඩය අදාළ ස්ථානයට වෙනකන් අපි ඩෙලිවර් කරන්න නොමිලේ. ඉතින් ඒකත් අපේ ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයක් අපිට. මොකද ඒකේ ඩෙලිවරි කොස්ට් එක ඩිපෙන්ඩ් වෙනවා ඒකේ වේට් එකත් එක්ක. සමහර ප්‍රොඩක්ට් ලොකු වේට් එකක් තියෙන ප්‍රොඩක්ට්. මම හිතන්නේ රුවිනි හොඳ උදාහරණයක් තමයි සමහර භාණ්ඩ තියෙනවා අපිට සම්පූර්ණයෙන් කන්ටේනර් එක යවන්න වෙනවා. සමහරලාට කන්ටේනර් එක දවස් 2-3 ඒ ඩෙස්ටිනේෂන් වල තියා ගන්න ඕනේ ඉන්ස්ටෝලේෂන් කරනකම්. නමුත් අපි ඒවා අපි පාරිභෝගිකයන් අය කරගන්න නැහැ. ඒක අපි තමයි දරාගන්නේ. මොකද ඒ යන ලොජිස්ටික් ඔපරේෂන් එකට වඩා අපිට ඒ කියන්නේ සමහරට අපි රිස්ක් එකක් අරගෙන මේක ඕපන් ඒ කියන්නේ නිකම් මේක භාණ්ඩය යවනවට වඩා සාමාන්‍ය ට්‍රාන්ස්පෝර්ටේෂන් එක යවනවට වඩා අර ඔරිජින් එකෙන් ආපු කන්ටේනර් බොක්ස් එකම අපි රිලීස් කරලා යවනවා කස්ටමර්ට. මොකද අපිට අවශ්‍ය වෙන්නේ මේ ලාභය අරමුණ මේ මුලින්ම කිව්වා ලාභය විතරක් තියාගන්න නෙවෙයි. අර කස්ටමර්ට එයාගේ භාණ්ඩය එයාගේ ලොකේෂන් එකටම ගිහින් අපි ඒකට ඉන්ස්ටෝල් කරලා දෙනකම් අපිට මේ වගකීම දරන්න ඕන නිසා තමයි ඒ ඔරිජිනල් කන්ටේනර් එකකින් අපි සමහර වෙලාවට භාණ්ඩ ඒ ආයතන වලට යවන්නේ. ඒතර තව උදාහරණයක් විදිහට කිව්වොත් සමහර වෙලාවට අපිට සමහර ස්පෙෂල් ප්‍රොඩක්ට් ට්‍රාන්ස්පෝර්ට් කරන්න ශ්‍රී ලංකා පොලිසිය පවා ඔවුරුනි හොඳ මේ මතක් කිරීමක් සමහර මං හිතන්නේ අපි ලංකාවේ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් එකට අපි ලොකු ප්‍රොජෙක්ට් එකක් කරුවා. එතකොට මම හිතන්නේ අපිට වෙනම ෆ්ලැට් ට්‍රැක් ගේන්න උනා චීනයේ ඉඳලා. එතකොට මේ ගෙනාව ෆ්ලැට් ට්‍රැක් වලින් අපිට යවන්න වෙච්ච ෆෙන්ඩර්ස් මේ කියන්නේ වෙනම අපිට ශ්‍රී ලංකා පොලිසිය සහාය ලැබුණ ඒවට ඒ ටික කියන්නේ මාර්ගයෙන් අපිට ට්‍රාන්ස්පෝර්ට් කරගන්න අපිට ඒ කියන්නේ ඒක විත් එක වැඩි. එතකොට කියන්නේ පාරේ අපිට දීලා තියෙන සීමාවටත් වඩා අපේ වාහන ලොකුයි. ඉතින් ඒක විශේෂ අපිට අවසරයක් ලැබුණා මේ වාහන ටික හම්බන්තොට නිකම් ප්‍රවාහනය කරලා දෙන්න. මම හිතන්නේ මේ ප්‍රොජෙක්ට් එක ඔයාලට දිවා රෑද දවල් උදේට කියලා අපේ බලන්න. ඇත්තට මේකේ සේල්ස් ටීම් එකයි අපේ මේ ලෝකල් ලොජිස්ටික් ටීම් එකයි අපිට ලොකු සහයෝගයක් දුන්නා. මම හිතන්නේ ඒක අවසාන අවස්ථාවේ අපේ එන්ඩ් යූසර් එක ඉන්ස්ටෝල් කරලා දෙනකම්ම ඒ කියන්නේ ඒක දිවා රෑ වෙහෙසිච්ච ඔපරේෂන් එක වගේම තමයි ෆ්‍රේට් ෆෝවර්ඩර්ස්ලාත් මම හිතන්නේ ඔරිජින් එකේ ඉඳලම ගොඩක් මොනිටර් කෙරුවා ලංකාවට ඇවිල්ලා රේගු නිෂ්කාශනය කරලා ඒ ෆයිනල් ඩිලිවරි එකනම්ම ලොකු සපෝට් එකක් අපිට හැම අංශයකින්ම ලැබුණා. ඉතින් ඒ තරම්ම වගකීමක් දරන්න පුළුවන් ට්‍රේඩින් කම්පැනියක් කියන්නේ ඒ කියන්නේ අපේ ස්ට්‍රෙන්ත් එක හින්දා මේ වගේ ලාර්ජ් ස්කේල් ප්‍රොජෙක්ට් අපිට හැන්ඩල් කරන්න පුළුවන්. අපි ඉන්ඩස්ට්‍රි කරපු ප්‍රොජෙක්ට් එකක් විතරයි ඕක නේද? එකක් විතරයි. ඒක උදාහරණයක් විතර අහපු නිසා එකක් විතරයි. ඉතින් අපි ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ලාර්ජ් ස්කේල් ට්‍රේඩින් කම්පැනියක් හින්දා තමයි අපිට ඒ වගේ වගකීමක් ඒ වගේ කැපැසිටි එක දරන්න පුළුවන් අපිට. ඔව් දුමුද මං හිතන්නේ අපි දැන් ට්‍රාන්ස්පෝර්ටේෂන් කොහොමද මාල්බෝ එකෙන් සිද්ධ වෙන්නේ ෆ්‍රී ඔෆ් චාර්ජ් කොහොමද දෙන්නේ? මොකද අපි දැක්කොත් සමහර ආයතන වලින් යාලා ට්‍රාන්ස්පෝර්ටේෂන් කොස්ට් එකම කියලා ලොකු මුදල් ප්‍රමාණයක් අය කරගන්නවා. ඉතින් ඒ සිද්ධ වෙන දේවල් අපි ෆ්‍රී ඔෆ් චාර්ජ් කරන්නේ කොහොමද? බයි මාල්බෝ සයිට් එකෙන් අපි කොහොමද ඈත ජෆ්නා වල ඉන්න කස්ටමර් කෙනෙක්ට උනත් ඇක්සස් කරන්න ටෙක්නිකල් ඩේටා ෂීට්ස් වලට සහ ප්‍රොඩක්ට් එකක් බයි කරන්න අවස්ථාව සලසලා දීලා තියෙන්නේ කොහොමද? ඒ වගේම අපි කුරියර් සර්විස්
හරහා ඩිලිවරි එකක් කරනවා නම් ඒක අපි කස්ටමර්ගේ අතට හම්බ වෙනකම් බෑක් එන්ඩ් එකේ ඉඳන් ෆලෝ අප් කරන විදිය ගැන ඒ වගේම අපි කස්ටමර් ප්‍රොඩක්ට් එක ගත්තට පස්සේ ප්‍රී ඇන්ඩ් ආෆ්ටර් වොරන්ටි සර්විස් දෙන සිදුවීම් ගැන කතා කරා. ඒ වගේම තමයි අපි කතා කරා ට්‍රේනින් කොහොමද අපි දෙන්නේ, ඩෙමොන්ස්ට්‍රේෂන් කරලා දෙන්නේ කොහොමද. ඒ වගේම කතා කරා වගේම ඉන්ටර්නැෂනල් ලොජිස්ටික් ටර්ම්ස් අනුව අපි කොහොමද ඉක්විප්මන්ට් ලංකාවට ඉම්පෝර්ට් කරලා ගේන්නේ සහ ඒ ප්‍රොඩක්ට් එක ලංකාවට ගේන්න නම් බැංකින් සෙක්ටර් එකත් එක්ක කොයි වගේ රිලේෂන්ෂිප් එකක් තියෙන්න ඕනද, යාළුවා කොච්චර අපි මැනේජ්මන්ට් කරන්න ඕනද ඔන් ටයිම්. මොකද මේ හැම දෙයක්ම ටයිම් කන්සර්න්. විනාඩියක් අපි කොහේ හරි තැනක ස්ටක් වෙලා තිබුණොත් ඒක අපේ එන්ටයර් ප්‍රොසෙස් එකට පැය ගානක, දවස් ගානක, මාස ගානක සමහරක් විට ඩිලේ එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රොසෙස් එක ගැනම අපි කතා කරා. මම හිතනවා මේ කතා කරපු දේවල් වලින් ඔයාලට තේරුම් ගන්න ඇති මාල්බෝ ට්‍රේඩින් කම්පැනි එකේ බෑක් එන්ඩ් ඔපරේෂන් එක කොයිතරම් චැලෙන්ජස් තියෙනවද සහ මේ චැලෙන්ජස් වලට අපි කොහොමද ෆේස් කරන්න කියන එක. මොකද මාල්බෝ ට්‍රේඩින් කම්පැනි එක කියන්නේ දුමිද මතක් කරා වගේම more than 37 years industry එකේ ඉන්න කම්පැනි එකක්. ඉතින් අද කම්පැනි එකක් ඕපන් කරලා හෙට වහලා යන කම්පැනි එකටත් වඩා ඔයාලට ට්‍රස්ට් එක තියෙනවා. අපි මම දුමිදු හෙට නැති වුණත් මාල්බෝ ට්‍රේඩින් කම්පැනි එක තව අවුරුදු ගාණක් ඔයාලත් එක්ක ඉන්නවා. ඒකට ඔයාලට කම්පැනි එකක් වශයෙන් ආයතනයට අපේ සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන්න පුළුවන් ඒ ට්‍රස්ට් එක, රිලයබිලිටි එක අපි හැමදාම ලබා දෙනවා. ඉතින් මේ වගේම අපේ බෑක් එන්ඩ් ඔපරේෂන් ප්‍රෝග්‍රෑම් එකක් එක්ක අපි තවත් එපිසෝඩ් එකක් හම්බෙමු අපේ තවත් සෙක්ටර් එකක. මේ අපි කතා කරේ ඉම්පෝර්ට් ප්‍රොසීඩියර් එක සහ බැංකින් සෙක්ටර් එක අපි කොහොමද මාල්බෝ ට්‍රේඩින් කම්පැනි එකේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා බෑක් එන්ඩ් ඔපරේෂන් එකේ. අපි නෙක්ස්ට් එපිසෝඩ් එකේදී කතා කරමු තවත් මාල්බෝ බෑක් එන්ඩ් ඔපරේෂන් සිද්ධ වෙන ආකාරය ගැන. ඉතින් අද දිනේදී මම ස්තුතිවන්ත වෙනවා දුමිතුට ඉම්පෝර්ට්ස් ගොඩාරියක් තියෙන්නේ නැති, බැංකින් සෙක්ටර් එකේ කමියුනිකේෂන් ගොඩක් තියෙන්නේ නැති. ඉතින් මේ වැඩ කටයුතු අතරතුර අපිත් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි තවත් ප්‍රෝග්‍රෑම් එකකින් හම්බ වෙමු. Thank you very much.